දෙවියන් වහන්සේට ස්තුති වේවා. අද මාසයක් එහෙම නැත්නම් අලුත් මාසයකට අපි ඇවිල්ලා මාසේ පළවෙනි ඉරිදා දවස දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටිනවා. මේ නිසා මම කැමතියි ඔබට කතා කරන්නට ඔබ තුල සැඟවිලා තියෙන දිව්‍ය පරමාර්ථය ගැන. යම් දෙයක් පරිවර්තනය වෙනවා කියද්දී එහෙම නැත්නම් පරිවර්තනය කියන වචනය අපි කතා කරද්දී වැඩිපුරම අපේ මනසට එන්නේ මොකද්ද? පරිවර්තනය කිව්වම පොතක් පරිවර්තනය කරනවා. එහෙමද? නේද? කතාවන් එහෙම නැත්නම් වෙනත් භාෂාවකින් තියෙන චිත්‍රපටි පරිවර්තනය කරනවා. මොනවාටද පරිවර්තනය කරන්නේ? තවත් භාෂාවකට. භාෂාව වෙනස් වෙනවා. ඒකේ තියෙන වචන වෙනස් වෙනවා. ඒකේ පෙනුම වෙනස් වෙනවා. හැබැයි ඒ පොතේ තියෙන අන්තර්ගතය වෙනස් වෙන්න බෑ. දෙවියන් වහන්සේ ඔබවයි මාවයි දිව්‍ය අරමුණකට කැඳවද්දී ඒ කැඳවීම තුල තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට අනුගත වීමක්. ආමෙන්. අපි ක්‍රිස්තු චරිතයට පරිවර්තනය වෙද්දී අපිට බෑ යේසුස් වහන්සේ වෙන්න. අපිට යේසුස් වහන්සේ වෙන්න බෑ. හැබැයි අපිට යේසුස් වහන්සේ වගේ වෙන්න පුළුවන්. සමහර දේවල් ඉස්සර වගේ නෙමෙයි දැන් අපි වෙනස් වෙලා යේසුස් වහන්සේ වගේ. නමුත් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. මේ පොළොවේ ජීවත් වෙන අන්තිම මොහොත දක්වාම අපි ක්‍රිස්තුස් වහන්සේ වගේ පරිවර්තනය වීම. ආමෙන්. ඒ නිසා මම ඔබට කියනවා ශුද්ධාත්මයන් වහන්සේ නැතුව නියම පරිවර්තනයකට අපිට පැමිණෙන්න බෑ. ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේගේ ස්පර්ශය නැතුව නියම පරිවර්තනයක්, සැබෑ පරිවර්තනයක් අපි තුල ඇති වෙන්නේ නැහැ. ඔබේ දුක ඔබව පරිවර්තනය කරන්නට යනවා. ආමෙන්. ඔබේ වේදනාව ඔබව ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න පරිවර්තනය කරන්නට යනවා. දුක වේදනාවට මේවට කැමති අය ඉතින් අනේ මං නම් කැමති හැමදාම මට දුක් එනවා නම් හැමදාම මට පීඩා එනවා නම් එහෙම ඉන්නවද කවුරු හරි? මං හිතනවා එහෙම අය නැහැ කියලා. නමුත් මම ඔබට කියනවා අපේ ජීවිතයට පැමිණෙන අභියෝග, අපේ ජීවිතයට පැමිණෙන පීඩා, අපිට පැමිණෙන දුක්, කරදර, කලකිරීම වලට පුළුවන් අපිව පරිවර්තනය කරන්න ක්‍රිස්තුස් වහන්සේ වගේ. යාකෝබ් පොත ලිව්වේ, අලුත් ගිවිසුමේ යාකෝබ් පොත ලිව්වේ යේසුස් වහන්සේගේ සහෝදරයා වූ යාකෝබ්. රයිට්? සමහර අය නම් පිළිගන්නේ නැහැ යේසුස් වහන්සේට සහෝදරයෝ හිටියා කියලා. නමුත් නෑ බයිබලයේ තියෙනවා යේසුස් වහන්සේට සහෝදරයෝ හිටියා. මේ යාකෝබ් මුල් කාලේ එහෙම නැත්නම් ගෙදර හිටපු කාලේ යේසුස් වහන්සේව පිළිගත්තේ නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා, උන්වහන්සේ මෙසියස් වහන්සේ, උන්වහන්සේ අපිව ගලවන්න ආපු කෙනා කියලා යාකෝබ් ගෙදරදී පිළිගත්තේ නැහැ. උන්වහන්සේ සේවය කරද්දී පිළිගත්තෙත් නැහැ. හැබැයි උන්වහන්සේ කුරුසයට ගිහිල්ලා මලවුන්ගෙන් නැගිට්ටට පස්සේ මේ යාකෝබ් විශ්වාස කරා යේසුස් වහන්සේ අපේ ගැලවුම් කරුවානෝ කියලා. ආමෙන්. එතන ඉඳලා යාකෝබ් වෙනස් වෙන්න පටන් ගත්තා. ඔබ දන්නවද යාකෝබ් මැරුණේ ඔහුව අරගෙන ගියා දේවමාලිගාවේ කොත මුදුනට ගිහිල්ලා බිමට තල්ලු කරා. නමුත් මැරුණේ නැහැ. ඊට පස්සේ ගල් ගැහුවා. ඒත් මැරුණේ නැහැ. ඊට පස්සේ රෙදි හොදන කෙනෙක් ඇවිල්ලා එයා රෙදි අපුල්ලන පොල්ලෙන් ඔළුවට ගහලා තමයි යාකෝබ්ව මැරුවේ. ඔහු දේවමාලිගාවේ කොත මුදුනෙන් වැටිලා දන ගහගෙන යාඥා කරා. දැන් ඔහුට ගල් ගහනවා. හැබැයි ඔහු තනින් වැටිලා යාඥා කළා. මොකද දන්නවද ඔහුගේ යාඥාව? ස්වාමිනී, නොදැන කරන වරදට සමාව දෙන්න. ආමෙන්. කාගෙන්ද ඕක එන්නේ? ඕක එන්නේ යේසුස් වහන්සේගෙන්. ආමෙන්. යේසුස් වහන්සේ කුරුසයට ගිහිල්ලා කියපු පළවෙනි වචනේ මොකද්ද? නොදැන කරන වරදට සමාව වෙන්න. කොහොමද යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කරපු යාකෝබ් වෙනස් වෙන්නේ? ආස නැති දේවල් වලින්. ආමෙන්. පීඩාවෙන්. ආමෙන්. දුක, වේදනාව, අමාරුකම්, පීඩා මේ මැදින් ආපු යාකෝබ්ගේ ජීවිතේ වෙනස් වෙනවා යේසුස් වහන්සේ වගේ. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ජීවිතේ ඔබ මුහුණ දෙන පීඩාවන් ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ආමෙන්. ඔබ දැනුත් යම් පීඩාවක, යම් වේදනාවක, යම් කලකිරීමක, යම් දුකක ඉන්නවා නම් කියන්න ස්වාමිනේ මම මේ ගත කරන වේදනාව නිසා ඔබට ස්තුතියි. හලෙලූයා. හේතුව
ඒ වේදනාවෙන් ඔබව පරිවර්තනය වුණු මිනිසෙක් බවට පත් කරන නිසා. ආමෙන්. වේදනාත්මක අත්දැකීම් ගැන. ආමෙන්. ඔබ කඳුලෙන් ගත කරන වේලාවන් දවස් ගැන දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනී ඔබට ස්තුතියි මේ වගේ ප්‍රශ්නයක් මේ වගේ පීඩාවක් මේ වගේ තත්වයක් තුලින් මාව අරගෙන යන නිසා. ආමෙන්. හලෙලූයා. සමහර ගල් ඔබ දැකලා ඇති ලස්සනට රවුම් වෙලා බෝල වෙලා ඒවා අපි ගෙනල්ලා මාළු ටැංකිය වලට දානවා. ඒවා සමහර ලාවට ලස්සනට තියා ගන්නවා ගෙවල් වල. හැබැයි කවදාක්වත් ඔය ගල් රවුම් වෙන්නේ නැහැ. ඔය ගල වතුරේ ගහගෙන තව ගල් වල වැදිලා වැලිත් එක්ක කැරකිලා උනේ නැත්තම් ඒ ගල ඒ වගේ අලංකාර වෙන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ප්‍රශ්න පීඩා අභියෝග මැදින් අපි යද්දී දෙවියන් වහන්සේ අපිව ලස්සන කරනවා. එන හැම ප්‍රශ්නයක්ම හැම පීඩාවක්ම ආමෙන් දෙවියන් වහන්සේට කියන ස්වාමිනී ඔබට ස්තුතියි. අපි හැම කෙනෙකුටම දෙවියන් වහන්සේට පරමාර්ථයක් තියෙනවා. හලෙලූයා. ආමෙන්. මෙන්න මේක අපි හරියට අල්ලගත්තොත් දෙවියන් වහන්සේගේ පරමාර්ථය මොකද්ද? ඇයි දෙවියන් වහන්සේ මාව කැඳෙව්වේ? ඇයි දෙවියන් වහන්සේ මෙතනට මාව ගෙනාවේ? දෙවියන් වහන්සේ මොකටද මාව වෙන් කරගත්තේ? ආමෙන්. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේ යම් දෙයකට වෙන් කරලා තියෙනවා නම් අපි ඒකට වචනයක් පාවිච්චි කරමු. මොකද්ද වචනේ? කාදෝෂ්. ආමෙන්. අපි හැම කෙනෙක්ම අපි කාදෝෂ්. ඇයි? දෙවියන් වහන්සේ දිව්‍යමය අරමුණකට ඔබවයි මාවයි කැඳවලා. හලෙලූයා. අපේ ඇඟිලි සලකුණු වෙනස්, අපේ ඇස් වෙනස්, අපි හිතන විදිහ වෙනස්. ආමෙන්. අපි විශේෂයි. හලෙලූයා. ආමෙන්. දැන් මේ ඔක්කොම කියද්දි නේද හිතෙන්න පුළුවන් ඒ කියන්නේ අපි දුක් විඳිනවට දෙවියන් වහන්සේ කැමතිද? මේ දවස්වල ඔබ යන පීඩණයට දෙවියන් වහන්සේ කැමතිද? දෙවියන් වහන්සේ හිතලම ඒ වගේ දේවල් අපිට එවනවද? ඔව් සමහර විට වෙන්න පුළුවන් යෝබ්ට ආවා වගේ. ආමෙන්. නමුත් මෙන්න මේක අපි අල්ලගත්තොත් අපේ ජීවිතේ හැම දුකක් වේදනාවක් එක්කම දෙවියන් වහන්සේගේ පරමාර්ථයකුත් තිබෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ පරමාර්ථයකුත් තියෙනවා. ආමෙන්. අපි පෙරළමුද 2 කොරින්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයට. මොහොතකට පවතින අපේ සැහැල්ලු දුක නොපෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊටමත් වැඩි වශයෙන් සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය නොපෙනෙන දේ සදාකාලිකය. ආමෙන්. හලෙලූයා. මෙතන පවුල්තුමා කියනවා මොහොතකට පවතින සැහැල්ලු වූ දුක. ආමෙන්. පවුල්තුමා කියනවා මේ අපිට මේ පොළවේදී අපි මුහුණ දෙන දුක ඒක සැහැල්ලු දෙයක්. ආමෙන්. ඒක කොච්චර වෙලාවකටද? ඒක මොහොතකට. එහෙම නැත්නම් යම් කිසි කාල පරිච්ඡේදයකට විතරයි මේ පොළවේ අපි විඳින හැම දුකක්ම වේදනාවක්ම පීඩාවක්ම අපිට විඳින්න තියෙන්නේ. ආමෙන්. හලෙලූයා. දිව්‍ය පරමාර්ථයක් තියෙන අපිට කියනවා මොහොතකට පවතින සැහැල්ලු වූ දුක පෙනෙන දේට වඩා නොපෙනෙන දේ බලන කාටද? අපිට බලන්න බයිබලේ කොහොමද කියන්නේ? පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපිට. හලෙලූයා. කාටද දුක සැහැල්ලුවක් හැටියට පේන්නේ? කාටද දුක සැහැල්ලුවක් හැටියට පේන්නේ? කාටද? නොපෙනෙන දේ බලා සිටින අයට. හලෙලූයා. ආමෙන්. ඔබ නොපෙනෙන දේවල් ගැන බලා සිටින කෙනෙක්ද? ආමෙන්. තව කියන්න. ඒ නිසා මම ඔබට කියනවා ඔබේ දිව්‍ය පරමාර්ථය ඔබ තුල සංගවලා තියෙන දිව්‍ය පරමාර්ථය ඔබට දැනගන්න ඕන නම් පළවෙනි එක තමයි වේදනාව, දුක, පීඩාව
ආශිර්වාදයක් කියලා හිතන්න. අපි දුකටපත් උනේ මේ පෙනෙන දෙයක් නිසා. ආමෙන්. අපි වේදනාවටපත් උනේ මේ පොළවේ සම්බන්ධතාවයක් නිසා. අපි පීඩාවටපත් උනේ මේ පොළවේ අපිට ඇහැට පේන අපිට අතින් අල්ලන්න පුළුවන් දේවල් නිසා මිසක් නොපෙනෙන ස්වර්ගික දේවල් නිසා නෙමෙයි. හලෙලුයා. උදාහරණයක් ගත්තොත් අපි ගොඩක් වෙලාවට දුකට වේදනාවට පත් වෙනවා අපේ සම්බන්ධතා නිසා. මොන සම්බන්ධතා නිසාද? මේ පොළවේ සම්බන්ධතා නිසා. ආමෙන්. ඇයි අම්මේ ප්‍රශ්නේ දුකෙන් වගේ ඉන්නේ? අපේ පුතා අප්සෙට් නේ. ඇයි සිස්ටර් ඔයා දුකෙන් වගේ ඉන්නේ? අපේ දුව කියන දේ අහන්නේ නැහනේ. තව කෙනෙක්ගෙන් ඇහුවොත් අපිට ගොඩාක් අපි දුකට වේදනාවට පත් වෙන්නේ මේ පොළවේ සම්බන්ධතා නිසා. ආමෙන්. මේ පවුල්තුමා කියනවා සැහැල්ලු දුක මේක කොච්චර වෙලාවකටද? මොහොතකට පවතින. එහෙම නැත්නම් යම් කිසි කාල සීමාවකට, එහෙම නැත්නම් මේ පොළවේ ජීවත් වෙනකන් විතරයි මේ දුක අපිට පැමිණෙන්නේ. ආමෙන්. හලෙලුයා. දුක වේදනාව අපිට ආශිර්වාදයක් වෙන්නේ. ආමෙන්. නොපෙනෙන දෙවියන් වහන්සේ දිහා බලාගෙන ඉද්දී. හලෙලුයා. පවුල්තුමා කියනවා පෙනෙන දේවල් වලින් පැමිණෙන දුක මොහොතකට විතරයි. ආමෙන්. හලෙලුයා. කොච්චර වෙලාවකටද? යම් කිසි කාලයකට. ආමෙන්. දරුවෙක් ලැබෙන්න යම් කිසි නේද විවාහක කාන්තාවකට දරුවෙක් ලැබෙන්න ආවම ඒ වේදනාව එයාට දරාගෙන ඉන්න වෙනවා. කොච්චර කාලයකටද? යම් කාල සීමාවකට. ආමෙන්. පවුල්තුමා කියනවා මේ පොළවේ අපිට පැමිණෙන දුක්, වේදනා, ප්‍රශ්න, අභියෝග, පීඩාව යම් කාලයකට විතරයි පුතේ. ආමෙන්. හලෙලුයා. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේගෙන් පැමිණෙන සදාකාල තේජස කොච්චර කාලයකටද? හලෙලුයා. සදා කාලයටම. ආමෙන්. හලෙලුයා. දුක කොච්චර වෙලාවකටද? මොහොතකට. ආමෙන්. හැබැයි දෙවියන් වහන්සේගේ ප්‍රීතිය කොච්චර වෙලාවකටද? සදා කාලයටම. හලෙලුයා. දුක අපි ගොඩක් වෙලාවට වේදනාවට පත් වෙනවා. මොනවා නිසාද? මොනවා නිසාද අපි පීඩාවට වේදනාවට පත් වෙන්නේ? මොනවා නිසාද? පේන දේවල් නිසා. ආමෙන්. හලෙලුයා. පාරේ යද්දි නේද ලස්සන වාහනයක් යනවා දැක්කම දුක හිතෙනවා. ඇයි ඒ? අපිට ගන්න බැරි වුණානේ මේ වගේ එකක්. ඇයි දුක හිතෙන්නේ? පේන දේවල් නිසා. ආමෙන්. සම්බන්ධතා නිසා. මම මෙච්චර කරලත් උන්ට මාව මතක නෑනේ. මම මෙච්චර උදව් කරලත් මට උදව් කරේ නෑනේ. ඇයි? සම්බන්ධතා නිසා. එහෙම නැත්නම් පේන දේවල් නිසා. ආමෙන්. අපි වේදනාවටපත් වෙනවා. හැබැයි උන්වහන්සේ කියනවා ඒ දුක, ඒ වේදනාව එක මොහොතකට, නමුත් සදා කාලයටම උන්වහන්සේගේ පරමාර්ථයක් අපිට දීලා තියෙනවා. හලෙලුයා. ආමෙන්. මේ රහස අල්ලගමු අපි. පෙනෙන දේ කාලිකයි, නොපෙනෙන දේ සදාකාලිකයි. ආමෙන්. ඒ නිසා අපි මේ පෙනෙන දේවල් මත පැවතුනොත්, අපි මේ පෙනෙන දේවල් මත අපි අපේ ජීවිතය ගොඩනැගුවොත්, අපි මේ පෙනෙන දේවල් මත යැපෙන්න අපි පටන් ගත්තොත්, මම ඔබට කියනවා දුක පොම්ප වෙන්න යනවා. ආමෙන්. වේදනාව ඔබට පොම්ප වෙන්න යනවා. මොකද්ද පොම්ප වෙනවා කියන්නේ? නේ ලිඳට දානවා පොම්පේ බටේ, ලිඳේ තියෙන ටික ඔක්කොම ඇදලා ගන්නවා ටැංකියට. ඔබේ පොම්පේ එහෙම නැත්නම් ඔබේ බටේ කොහෙටද හයි කරලා තියෙන්නේ? පේන දේවල් වලටද, නොපෙනෙන දේවල් වලටද? ඔබේ මාධ්‍ය පේන දේවල් නම්, ඔබ යැපෙන්නේ පෙනෙන දේවල් මත නම්, ඔබ පවතින්නේ පේන දේවල් මත නම්, ඔබට පොම්ප වෙන්නේ මොනවද? දුකයි, වේදනාවයි, පීඩාවයි, ප්‍රශ්නයයි, කඳුලයි. ආමෙන්. හැබැයි ඔබ ඔබේ මාධ්‍ය නොපෙනෙන දෙවියන් වහන්සේට, ආමෙන්, ඒ සදාකාලික
ඒ ආශිර්වාදයට නම් ඔබ බද්ධ වෙලා ඉන්නේ. ඔබට පොම්ප වෙන්නේ මොනවාද? ප්‍රීතිය, සදාකාලික සමාදානය, ආශිර්වාදය, සඵලත්වය. හලෙලුයා. ඒ නිසා මේ රහස අල්ලගන්න. ආමෙන්. ඒ නිසා අපි බයිබලයේ ඉගෙන ගත්ත තරමට අපිට පරිවර්තනය වෙන්න බෑ. ආමෙන්. හැම ඉරිදම පල්ලි ආවා කියලා අපිට පරිවර්තනය වෙන්න බෑ. ගැලවීම ලැබපු අවුරුදු ගාන වැඩි වුණා කියලා අපිට පරිවර්තනය වෙන්න බෑ. ආමෙන්. ඉඩ හරින්න ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න. හලෙලුයා. ශුද්ධාත්මයන්න් වහන්සේට ඉඩ හරින්න ඔබ තුල ක්‍රියා කරන්න. ආමෙන්. ආමෙන්. අපි යමු දෙවනි කාරණයට. දෙවනි කාරණය ලියා ගන්න අයට ක්‍රිස්තුස් වහන්සේ තුලින් සමාදානය ලැබේ. ආමෙන්. ඔබව දිව්‍ය පරමාර්ථයකට පරිවර්තනය වෙද්දී ක්‍රිස්තුස් වහන්සේගෙන් සමාදානය ලැබෙනවා. කියමුද අපි? 16:33. මා තුළ නුබලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුබලාට කීවෙමි. ලෝකයෙහි නුබලාට පීඩා තිබේ. නමුත් ධෛර්යවත් වෙන්න. මම ලෝකයෙන් ජයගතිමි කීසේක. හලෙලුයා. ආමෙන්. යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ තුල සමාදානය තියෙනවා. හලෙලුයා. ආමෙන්. සමාදානය තියෙන්නේ නොපෙනෙන ක්‍රිස්තුස් වහන්සේ තුල. හලෙලුයා. ආමෙන්. පෙනෙන දේවල් මත නෙමෙයි. ආමෙන්. 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 අල්ලගමු රහස. කොහෙන්ද සමාදානය ලැබෙන්නේ? පෙනෙන දේවල් වලින්ද? නොපෙනෙන දේවල් වලින්ද? හැබැයි අපි සමාදානය හොයන්නේ කොහෙන්ද? පේන දේවල් වලින්. right? අපි පේන දේවල් වලින් සමාදානය හෙව්වට ඇත්තටම සමාදානය තියෙන්නේ නොපෙනෙන ක්‍රිස්තුස් වහන්සේ තුලයි. ආමෙන්. බලන්න ඊට පස්සේ කියන දේ ලෝකයෙන් නුඹලාට පීඩා තිබේ. ආමෙන්. කොහෙන්ද පුතේ? ලෝකයෙන් නුඹලාට පීඩා තිබේ. ඒක හරිද? හරි. ලෝකයේ පේන දෙයක්ද නොපෙනෙන දෙයක්ද? පේන දෙයක්. ආමෙන්. එහෙනම් කොහෙන්ද අපිට පීඩා එන්නේ? මේ පේන ලෝකයෙන් අපිට පීඩා එනවා. නොපෙනෙන ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපිට සමාදානය ලැබෙනවා. හලෙලුයා. ආමෙන්. ඒ නිසා අපි ධර්මිෂ්ඨකම අපි තුල පවත්වාගෙන යන හැම වෙලාවකම අපිට ඒක පීඩනයක් වෙනවා. ආමෙන්. ධර්මිෂ්ඨකමෙන් ජීවත් වෙන්න හදන හැම වෙලාවකම ඒක අපිට පීඩනයක් වෙනවා. හැබැයි බැලන්ස් කරද්දී නේද? ටිකක් පවුත් කරනවා, ටිකක් යාඥාත් කරනවා, බයිබලයේ තියෙන දේවලුත් ටිකක් කරනවා, බයිබලේ එපා කියලා තියෙන දේවලුත් ටිකක් කරනවා. එතකොට ඒක ඇත්තට ප්‍රශ්නයක් නෑ. හැබැයි ධර්මිෂ්ඨකම ආරක්ෂා කරද්දී ඒක අපිට පීඩාවක්. නමුත් යේසුස් වහන්සේ අපිව ධෛර්යමත් කරනවා. මොකද උන්වහන්සේ කියන්නේ මම ලෝකයෙන් ජයගත්තා. උඹටත් ලෝකේ පීඩා ජය ගන්න පුළුවන්. හලෙලුයා. ආමෙන්. ඒ නිසා ඒ නොපෙනෙන ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපිට සමාදානය තිබෙනවා. ආමෙන්. ඒ නිසා දැන් අපි බලන්න යනවා කොහොමද අපි පීඩාව ආශිර්වාදයක් කරගන්නේ. right? මම ඔබට කියනවා ඔබට ඔබේ පීඩාව ඔබේ වේදනාව ඔබට ආශිර්වාදයක් කරගන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඒ පීඩාවම ඔබේ වැටීමට හේතුව කරගන්නත් පුළුවන්. අපි කියවමුද ගීතාවලිය 34:18-19 පද. ස්වාමීන් වහන්සේ බිදුණු සිත් ඇත්තන්ට ලංව සිටින සේක. තැලුණු ආත්ම ඇත්තන් ගලවන සේක. ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නමුත් ස්වාමීන් වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගලවන සේක. හලෙලුයා. ආමෙන්. කාටද පීඩා තියෙනවා කියන්නේ? පෞකාරයටද ධර්මිෂ්ඨයටද? ධර්මිෂ්ඨයට. ඔන්න ඔය වෙලාවට තමයි ඉතින් ධර්මිෂ්ඨකමත් එපා වෙන්නේ නේ. හැබැයි මතක තියාගන්න. වේදනාව දුක කොච්චර වෙලාවකටද? මොහොතකට. ආමෙන්. නමුත් සදාකාල සැනසීම. හලෙලුයා. ආමෙන්. දෙවියන් වහන්සේගේ සැනසීම සදාකාලයටම. හලෙලුයා. ඒ නිසා මොනා කරන්නද? ධර්මිෂ්ඨයාට පීඩා 1 2 එන්නේ එහෙමද? බොහෝය.
හලෙලූයා. ඔබ ධර්මිෂ්ඨයි. ඔබ ධර්මිෂ්ඨ නිසා තමයි ඔබට පීඩා ඇවිල්ලා තියෙන්නේ. රයිට්. කොහොමද මෙතන කියන්නේ? ස්වාමින් වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටිනසේක, තැළුණු ආත්ම ගලවනසේක. හලෙලූයා. ආමෙන්. ගීතිකාවක් තියෙනවා. තැළුණු බිඳුණු සිත ඔබට ප්‍රසන්නයි. ආමෙන්. පූජාවක් දෙවියන් වහන්සේ හොයනවා නම් හලෙලූයා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මිනිස්යාගෙන් බලාපොරොත්තු වෙන හොඳම උතුම්ම පූජාව තමයි තැළුණු බිඳුණු හදවත. හලෙලූයා. මිනිස්සෙකුගේ নমස්කාරයේ උපරිමය එසවෙන්නේ තැළුණු බිඳුණු හදවතකින්. ඇයි ඒ? කොහෙන්ද තැලෙන්නේ බිඳෙන්නේ? කොහෙන්ද? ලෝකෙන්. පේන දේවල් වලින්. පේන දේවල් වලින් තැලිලා, බිඳිලා, කැඩිලා, හිත චප්ප වෙලා කාලඟට දෙන්නේ දෙවියන් වහන්සේ ළඟට. හලෙලූයා. අපේ নমස්කාරයේ හොඳම තැන එසවෙන්නේ අන්න එතනින්. ආමෙන්. හලෙලූයා. ඇයි දුක හිතෙන්නේ? සිත තැළුණම. ආමෙන්. ඇයි වේදනාවට පත් වෙන්නේ? හදවත බිඳුනම. ආමෙන්. ආමෙන්. මම ඔබට කියනවා අපේ নমස්කාරයේ හොඳම තැන එතනින් එසවෙනවා. වේදනාව වැඩිම වෙලාවේදී. ආමෙන්. හිත කැඩිලා තියෙන වෙලාවේදී, හිත බිඳිලා තියෙන වෙලාවේදී, දුකටපත් වුණු වෙලාවේදී මම ඔබට කියනවා දේව අභිමුඛයට යන්න. ඔබ යාඥා කරන තැනට යන්න. ආමෙන්. ඔබ යාඥා කරන තැනට ගිහිල්ලා මම මෙහෙම කියන්නේ. එතකොට මේක ටිකක් හොඳයි නේද? පැදුරක් දාගන්න ඔබ එතන යාඥා කරන්න වාඩි වෙන්න. යාඥා කරන්න බෑනේ. මොකද්ද කරන්නේ? එතනට වෙලා ඉන්න. යාඥා කරන්න එපා. ප්‍රශංසා කරන්නත් එපා. ගීතිකා කියන්නත් එපා. බයිබලේ කියවන්නත් එපා. මුකුත් කරන්න එපා. හැබැයි ඔබ යාඥා කරන තැනට යන්න. ආමෙන්. එතනට ගිහිල්ලා ඇස් වහගෙන ඉන්න. ඇඬෙනවා නම් අඬන්න. ආමෙන්. දේව අභිමුඛයේ ඉඳන් අඬන්න. මිනිස්සු ඉස්සරහා දන ගහන්න එපා. මිනිස්සුන්ට පාච්චල් වෙන්න එපා. මිනිස්සුන්ගේ රැකවරණය හොයන්න එපා. ආමෙන්. ඔව් ප්‍රශ්නය අමාරුයි. යාඥා කරගන්න බෑ. පැදුරක් දාලා වාඩි වෙලා එතන ඉඳලා අඬන්න. මිනිස්සු ළඟට ගිහිල්ලා අඬන්න නැතුව. පේන දේවල් පස්සේ යන්නේ නැතුව. ආමෙන්. හලෙලූයා. ඔබ දන්නවද එවැනි අවස්ථාවෙත් ඔබගේ හැඬීම নমස්කාරයක්. හලෙලූයා. එතනට ගිහිල්ලා ඔබ වැටිලා අඬනකොට ඒක දෙවියන් වහන්සේට ප්‍රසන්නයි. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා මම ඔබට කියන්නේ ඔබ පීඩාවේ වේදනාවේ යාඥා කරන්න. ස්වාමිනී මේ තුල යන්න මට ශක්තිය දෙන්න. ආමෙන්. ස්වාමිනී මේ පීඩාව මැදින් යන්න මට බලය දෙන්න. ආමෙන්. මේ යාඥාව මොකද්ද ගොඩක් වෙලාවට? ස්වාමිනී කවද්ද මේක ඉවර වෙන්නේ? ස්වාමිනී කවද්ද මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ? කවදද කියලා හොයන්නේ නැතුව කියන ස්වාමීනි මට ශක්තිය දෙන්න. හේතුව මොකද්ද? හැම පීඩාවක් එක්කම දෙවියන් වහන්සේගේ දිව්‍යමය බලාපොරොත්තුවක් තිබෙනවා. හලෙලූයා. ආමෙන්. ඒ නිසා පීඩාව වේදනාව ඔබේ කිතුණු ජීවිතය අලංකාර කරන ආභරණයක් කරගන්න. ආමෙන්. පීඩාවේදී දෙවියන් වහන්සේ ඉදිරියේ নমස්කාරයෙන් ඉන්න. හලෙලූයා. හැබැයි ඔබ වරද්ද ගන්න තැන තමයි පීඩාවේදී ඔබ විවේචනය කරන්න ගියොත්, පීඩාවේදී ඔබ දොස් පවරන්න ගියොත්, පීඩාවේදී ඔබ පලිගන්න ගියොත්, පීඩාවේදී ඔබ චෝදනා කරන්න ගියොත් ඔබට කවදාවත් ඒ පීඩාව ආශිර්වාදයක් වෙන්නේ නැහැ. ආමෙන්. හලෙලූයා. පීඩා එද්දී, වේදනා එද්දී ඒවා ආසාවෙන් අරගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ নমස්කාරයෙන් ඉන්න. හලෙලූයා. ආමෙන්. ඒ නිසා ඒ හැම වෙලාවකම දෙවියන් වහන්සේගේ පරමාර්ථයට
එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට උන්වහන්සේ අපිව වෙනස් කරන්නට යනවා. ආමෙන්. හලෙලූයා. අපි ගීතිකාවක් කියමුද ටිකකට. හදවත බිඳුණු ඒ මොහොතේ සිත් සන්තෝෂය වැනි මොහොතේ මිතුරෙක් නැති වුණු ඒ මොහොතේ විසඳුමක් නැත ඔබ හට වෙන කිසිවෙක් නැති විටකදී දුක්ගිනි සනසලන්නට දෙව් සමිඳුන් නැත ඔබ හට දිවිදී කුරුසියේ අලදින ඔබගේ පව් සෝදන්නට යේසුස්ට දුක් කියන්න හදවත විවර කරන්න ආදරයයි කරුණාවෙන් ඔබ පුරවයි යේසුස්ට දුක් කියන්න හදවත විවර කරන්න ආදරයයි කරුණාවෙන් ඔබ පුරවයි සිහිනය ගිලිහුණු ඒ මොහොතේ දිවි නොමගේ ගිය ඒ මොහොතේ ප්‍රේම නැති වුණු ඒ මොහොතේ අදුරින් සපිරුණු ඒ මොහොතේ විසඳුමක් නැත ඔබ හට වෙන කිසිවෙක් නැති විටකදී දුක්ගිනි සනසලන්නට දෙව් සමිඳුන් නැත ඔබ හට දිවිදී කුරුසියේ අලදින ඔබගේ පව් සෝදන්නට යේසුස්ට දුක් කියන්න හදවත විවර කරන්න ආදරයයි කරුණාවෙන් ඔබ පුරවයි යේසුස්ට දුක් කියන්න හදවත විවර කරන්න ආදරයයි කරුණාවෙන් ඔබ පුරවයි ආදරයයි කරුණාවෙන් ඔබ පුරවයි හලෙලූයා. ආමෙන්. බය නැතුව යේසුස්ට දුක් කියන්න. අන්තිම කාරණය එහෙම නැත්නම් තුන්වෙනි කාරණය අපිව වෙනස් කරන අපි තුල තියෙන ඒ සැඟවුණු පරමාර්ථය එළියට ගන්න දෙවියන් වහන්සේ මතම යැපෙන්න. දෙවියන් වහන්සේ මතම යැපෙන්න. ආමෙන්. සිත බිඳෙන තැන ඔබේ හිත කැඩෙන තැන දුක හිතෙන තැන එහෙම නැත්නම් ඇඬෙන තැන දෙවියන් වහන්සේ මත යැපෙන්න. හලෙලූයා. මාප ඔබට කියන්නේ. පීඩාව මැදින් යද්දි අමාරුයි. කී දෙනෙක් ආමෙන් කියනවද මාත් එක්ක? පීඩාව ඒ දුක මැදින් ඒක දරාගෙන යද්දි ඒක හරි අමාරුයි. ආමෙන්. උන්වහන්සේගේ වචනේ කියන උන්වහන්සේ මත යැපෙන්න. ආමෙන්. හලෙලූයා. කොහොමද උන්වහන්සේගේ වචනේ කියන්නේ? මොහොතකට පවතින සැහැල්ලු දුක. හලෙලූයා. මේ පොළවේ පීඩාවන් වලට අපි මූණ දෙද්දි ඒ පීඩා මැදින් අපි යද්දී මතක් කරගන්න මේක මොහොතකට එන සැහැල්ලු දුකක්. ආමෙන්. හලෙලූයා. සමහර පීඩා මැදින් ගිහිල්ලා සමහර පීඩා පසු කරගෙන ගියාට පස්සේ ගොඩක් අය කියන දේ මොකක්ද දන්නවද? පාස්ටර්, ඒ ප්‍රශ්නේ ඒ පීඩාව අපිට ආපු එක හොඳයි. හැබැයි පීඩාව තුල ඉද්දි මොනවාද? පීඩාව තුල ඉද්දි ඒක දැනෙන්නේ නැහැ. ආමෙන්. ඒක ජයගත්තම ඒක මැදින් ගිහිල්ලා ඒක ඉවර වුණාම තමයි දැනෙන්නේ දෙවියන් වහන්සේ මට කොච්චර ආදරෙයිද. හලෙලූයා. රතු මුහුද මැදින් ගියපු සෙනඟ මුහුදෙන්
එළියට ගියාට පස්සේ මොනවද දන්නවද කරේ? දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා ගීතිකා කියලා. හැබැයි මුහුද මැදින් යද්දි නේද? මම හිතනවා ඒ අර ඔයගොල්ලෝ බලන ෆිල්ම් වල තියෙනවා වගේ ගීතිකා කියන නෙමෙයි. මම හිතනවා පණ කඩාගෙන දුවන්නේ නැති. ඇයි මේ පැත්තෙනුත් වතුර මේ පැත්තෙනුත් වතුර පිටිපස්සෙන් මිසරේ හමුදාව. යන්න තිබුණේ ඉස්සරහට විතරයි. මම හිතනවා ඒගොල්ලෝ හුරේ රන්. ඒ වගේ තමයි. ප්‍රශ්නය මැදින් යද්දී අපිට අමාරුයි. පීඩාව මැදින් යද්දී අපිට අමාරුයි. නමුත් ඒකෙන් එහාට ගියාම හලෙලූයා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පුළුවන්. ආමෙන්. ආමෙන්. ඒ නිසා මම කියන ඔබට දෙවියන් වහන්සේ මත පමණක් යැපෙන්න. අපි කියමුද 2 කොරින්ති පොතේ 1 පරිච්ඡේදයේ 9 වෙනි පදය. එසේය මලවුන්ගෙන් නැගිටවන්නා වූ දෙවියන් වහන්සේ කෙරෙහි මිස අප කෙරෙහිම විශ්වාස නොකරන පිණිස මරණ තීන්දුව අප තුලේම තිබුණේය. right. මෙතන කියනවා මලවුන් නැගිටවන්නා වූ දෙවියන් වහන්සේ මිස. හලෙලූයා. හලෙලූයා. අපිට තියෙන බලාපොරොත්තුව මොකද්ද? මලවුන් නැගිටවන අපේ දෙවියන් වහන්සේ. හලෙලූයා. අපිට තියෙන එක බලාපොරොත්තුවයි. මොකද්ද බලාපොරොත්තුව? මලවුන් නැගිටවන්නා වූ දෙවියන් වහන්සේ මිස. ආමෙන්. ඔබේ බලාපොරොත්තු අලුත් වෙන්නට යනවා. ආමෙන්. ඔබේ හිත කැඩෙන වෙලාවේදී ඔබ දුකටපත් වෙන වෙලාවේදී ඔබ වේදනාවටපත් වෙන වෙලාවේදී ඔබේ බලාපොරොත්තු නැති වෙන වෙලාවේදී දෙවියන් වහන්සේ මත යැපෙන්න. හලෙලූයා. ෆික්ස් ඩිපොසිට් එක මත යැපෙන්න එපා. ආමෙන්. හලෙලූයා. රජේ රස්සාවක් කරන නිසා පෙන්ෂන් එක මත යැපෙන්න එපා. හලෙලූයා. ආමෙන්ද. ආමෙන්. ඔබේ බිස්නස් එක මත යැපෙන්න එපා. හලෙලූයා. යැපෙන්න දෙවියන් වහන්සේ මත පමණක්. ආමෙන්. ලයිෆ් ඉන්ෂුරන්ස් මත යැපෙන්නත් එපා. ආමෙන්. අපේ ඉන්ෂුරන්ස් එක දෙවියන් වහන්සේ. කවුද දෙවියන් වහන්සේ? මලවුන් නැගිටවන දෙවියන් වහන්සේ. හලෙලූයා. ඒ නිසා මගේ සහෝදරයා සහෝදරී පෙනෙන දේවල් වලින් ඔබව වේදනාවට පත් කරද්දී පෙනෙන දේවල් වලින් ඔබව පීඩාවට පත් කරද්දී නොපෙනෙන්නා වූ මලවුන් නැගිටවන්නා වූ දෙවියන් වහන්සේ මත ඔබ යැපෙන විට හලෙලූයා ඔබේ දුක ප්‍රීතියට හැරෙන්නට යනවා. හලෙලූයා. ආමෙන්. උන්වහන්සේ හැම මොහොතකම අපිත් එක්ක ඉන්නවා. හලෙලූයා. උන්වහන්සේ අපිව කොයි වෙලේකවත් අත්හරින්නේ නැහැ. ආමෙන්. ඒ නිසා මේ වචනේ අපි මෙහෙම අවසන් කරමු. ඔබට දෙවියන් වහන්සේගේ මනසේ ඔබ ගැන දිව්‍ය බලාපොරොත්තුවක් තියෙනවා. හලෙලූයා. උන්වහන්සේට දිව්‍ය පරමාර්ථයක් තිබෙනවා. ආමෙන්. හලෙලූයා. ඒ නිසා ඔබේ දුක, වේදනාව, පීඩාව ඔබට ආශිර්වාදයක් වෙන පිණිස. ආමෙන්. දෙවියන් වහන්සේ මත යැපෙන්න.